ඔබේ දියණිය නිවසේ සිට කිලෝමීටර් 2ක් වැනි කෙටි දුරක පිහිටි පාසලට පයින් හෝ බයිසිකලයකින් යනවනම් ඔබ ඇය ගැන බිය වෙනවද? බොහෝ විට නැහැ. ඒක ඇගේ දෛනික චර්යාවක්. නමුත් 2015 මැයි 13 වෙනිදා පුන්නකුඩිතීව දූපතේ ජීවත් වූ සිවලෝගනාදනන් විද්‍යාට සිදුවේ කිසිකෙකුත් නොසිතූ දෙයක්. ඇය පාසල් යන අතරමගේදී අතුරුදහන් වුණා. ඇගේ සිරුර පසුව හමුවන්නේ දෑත් දෙපා බැඳ වදහිංසා පමුණුවා අත්හැර දැමූ පාළු ගොඩනැගිල්ලක තිබියදී. මේ අහිංසක දැරියගේ කතාව පමණක් නෙවෙයි. මේ අපරාධය වසන් කරන්නට උත්සාහ කළ බලගතු පද්ධතියකට එරෙහිව ජනතාව නැගි සිටි ආකාරය පිළිබඳ කතාවයි. එක්දස් 996 නොවැම්බර් 25 වෙනිදා මුලත්යුහිදී උපත ලැබූ ශිවලෝගනාදනන් විද්‍යා හැදි වැඩුනේ යුද්ධයේ අමිහිරි අත්දැකීම් මැදයි. ඇගේ පවුල යුද්ධය නිසා කිහිප වතාවක්ම අවතැන්වී අවසානයේදී 2010දී ඔවුන්ගේ උපන්ගම වූ පුන්නකුඩිතිව් වෙත නැවත පැමිණියා. විද්‍යා කියන්නේ හරිම නිහතමානී නිතරම සිනාමුසු මුහුණින් සිටි දැරියක්. ඇගේ ලොකුම හීනය වුණේ ගුරුවරියක් වෙලා දුප්පත් දරුවන්ට උගන්වන එක. නැතිනම් මාධ්‍යවේදිනියක් වෙලා සමාජයට සේවය කරන එක. පවුලේ බාල දරුවන්ට ඇය මවක් වගේ ආදරය කළා. 2015 වන විට ඇය උසස් පෙළ හදාරමින් සිටි අතර ඉංග්‍රීසි භාෂාව ඇගේ ප්‍රධාන විෂය වුණා. එදා 2015 මැයි 13 වෙනිදා උදේ 7:25ට විද්‍යා සුපුරුදු පරිදි පාසල් යාමට සූදානම් වුණා. සාමාන්‍යයෙන් ඇය යන්නේ යාළුවන් දෙන්නෙක් එක්ක බයිසිකලයෙන්. එහෙම නැත්නම් ඇගේ අයියා නිශාන්තන් ඇයව යතුරු පදියෙන් ගිහින් ඇරලවනවා. නමුත් එදා ඇගේ යාළුවන් දෙන්නාටම අසානීපි වී තිබුණා. අයියා නිශාන්තන් කලින්ම නිවසින් බැහැරට ගොස් සිටියා. කිලෝමීටර් 2ක දුරක් නිසාත් එතෙක් කලක් ගම නිදහස්ව තිබුණු නිසා විද්‍යා තනිවම බයිසිකලයෙන් යන්න තීරණය කළා. ඇය සිය මවට සිනාසී සමුදී නිවසින් පිටත් වුණා. ඇය නොදන සිටි එකම දේ නම් ඒ මව සහ දියණිය මුණ ගැසුණු අවසාන අවස්ථාව ඒ බවයි. සවස 3 වන විටත් විද්‍යා නිවසට පැමිණියේ නැහැ. සාමාන්‍යයෙන් පාසල නිම වී ඇය කෙලින්ම නිවසට එන චරිතයක්. මව සරස්වතී කලබල වුණා. ඇය පුතා නිශාන්තන්ව පාසලට යවවා සොයා බලන්න. පාසලෙන් ලැබුණු පිළිතුරින් ඔවුන් තැතිගත්තා. විද්‍යා අද ඉස්කෝලේ ආවේ නැහැ. පවුලේ අය වහාම පොලිසියට ගියා. නමුත් එතනදී ඔවුන්ට මුහුණ දීමට සිදුවේ කටුක අත්දැකීම තමයි. මුලින්ම ගිය පොලිස් මුරපොලේ නිලධාරීන් පැවසුවේ ඔය ළමයා කොල්ලෙක් එක්ක පැනලා යන්නේ ටිකියයි. ඔවුන් පැමිණිල්ල බාරගත්තේ නැහැ. අනතුරුව සවස 6:30ට ඔවුන් කයිට්ස් පොලිසියට ගියා. එහි සිටි නිලධාරීන් විද්‍යාගේ මවට සහ අයියාට පැය ගණනාවක් වාඩි වී සිටින් දාන කළා. පොලිස් නිලධාරීන් සිනාසෙමින් කතා කරමින් කාලය ගත කළා මිස අතුරුදහන් වූ දැරිය ගැන කිසිදු තැකීමක් කළේ නැහැ. අවසානයේ රාත්‍රී 9:30ටයි පැමිණිල්ල සටහන් කරගත්තේ. ඒ වන විටත් වටිනා පැය 14ක් අපතේ ගොස් අවසානයි. පොලිසිය ක්‍රියාත්මක නොවන බව තේරුම්ගත් නිශාන්තන් ගම්වැසියන් සමග එක්වේ පසුදා පාන්දර 5ට සෝදිසි කිරීම ආරම්භ කළා. නිවසින් කිලෝමීටර් 1.5ක් ප්‍රමාණ දුරින් වූ පඳුරු සහිත ප්‍රදේශයකදී මුලින්ම හමු වුණේ විද්‍යාගේ බයිසිකලය. ඉන්පසු ඇගේ සපත්තු දෙක. නිශාන්තන්ගේ හදවත වේගයින් ගැහෙන්නට වුණා. ඔහු අසල තිබූ පැරණි අතහැර දැමූ ගොඩනැගිල්ලක් දෙසට දිව ගියා.
ගොඩනැගිල්ල ඇතුළත ඔහු දුටු දසුනින් මුළු මහත් ශ්‍රී ලංකාවම කම්පා වුණා. තම ආදරණීය නැගණිය දැත් පිටුපසට කර බැඳ දූෂණය කර ඉතාමත් අමානුෂික ලෙස ඝාතනය කර තිබෙනු ඔහු දුටුවා. ඇයි විද්‍යාට මෙහෙම වුණේ? කවුද මේ බිහිසුණු අපරාධය පිටුපසි සිටියේ? විද්‍යාගේ සිරුර හමුවීමත් සමග පුන්නකුඩිතී වූ දූපතම එක්කම මළගයක් බවට පත් වුණා. නමුත් ඒ ශෝකය මොහොතකින් දැවෙන ක්‍රෝධයක් බවට පත් වූවේ ඇගේ දේහය සොයාගත් ආකාරය දුටු විටයි. ඇව කෙතරම් වදහිංසා පමණවා තිබුණේදයත් එය සාමාන්‍ය මනුෂ්‍යයකුට කළ හැකි දෙයක් නොවන බව කාටත් පැහැදිලි වුණා. විද්‍යාගේ පාසල් බෑගය සහ පොත්පත් විසිරී තිබුණේ මාරාන්තික පුරබැදීමක සලකුණු ඉතිරි කරමින්. අපරාධකරුවන් ඒව පාරසිට මීටර් කීපයක් ඈතින් පිහිටි පඳුරු සහිත ප්‍රදේශයට ඇදගෙන ගොස් තිබුණා. ඇගේම පාසල් ටයිපටියෙන් ඇගේ දෑත් බැඳ කටට රෙදි කැබලි ඔබා ඇගේ කෑගැසීම නිහඬ කර තිබුණා. ඉන් පසු ඌන් ඇයව අතෑර දැමූ ගොඩනැගිල්ලකට ගෙන ගොස් ඇගේ දෙපා දෙපසට කර ගොස් දෙකක බැඳ තිබුණා. පෑ ගණනාවක් පුරා ඇයට කළ නොහී මදහිංසා පමණවා තිබූ අතර අවසානයේ ඇය මෙලොව හැරගියේ තනිවම අසරණව කිසිවෙකුගේ පිහිටක් නොමැතිවයි. පොලිසිය මැලිවෙද්දී ගම්වැසියන් තමන්ගේම පරීක්ෂණයක් ආරම්භ කළා. ඔවුන්ට එක් නමක් නැවත නැවතත් ඇසෙන්නට වුණා. ඒ තමයි මහලිංගම් ශෂිකුමාර් එවත් ස්විස් කුමාර්. ඔහු කලකි සිට එම ප්‍රදේශයේ පාලු ගොඩනැගිලි ආශ්‍රිතව ගැවසමින් සිටි බවත් තරුණ දැරියන් ලෙස අශෝභන ලෙස බලමින් සිටි බවත් ගම්වැසියන් දුටුවා. 2015 මැයි 15 වෙනිදා විද්‍යාගේ අවමංගල්‍ය උත්සවය පැවැත්වුණා. එහිදී තවත් පුදුම සහගත දෙයක් සිදු වුණා. පසුව අත්අඩංගුවට ගත් සැකකරුවන් 5 දෙනෙක්ම විද්‍යාගේ අවමංගල්‍යයට සහභාගී වී තිබුණා. ඔවුන් ඇගේ මිනිපෙට්ටිය කරතැබීමටවා ඉදිරිපත් වී තිබුණේ තමන් නිවැරදි කරුවන් බව පෙන්වීමටයි. නමුත් ඔවුන්ගේ ඇස්වල තිබූ බිය සහ සැක කටයුතු හැසිරීම ගම්වැසියන්ගෙන් සැඟවීමට ඔවුන්ට නොහැකි වුණා. ස්විස් කුමාර් ප්‍රදේශයෙන් පලා යන බවට තොරතුරු ලැබුණු විගස ගම්වැසියන් හුවවට කළා. පොලිසිය ක්‍රියාත්මක නොවන බව දැන සිටි ජනතාව නීතිය තමන්ගේ අතට ගත්තා. ඔවුන් ස්විස් කුමාරව අල්ලාගෙන ඇඳුම් ගලවා කණුවක බැඳ පහර දුන්නා. උඹද මගේ දරුවා මැරුවේ කියා මවක් කඩා වැටෙද්දිත් ස්විස් කුමාර් අහංකාර ලෙස සිනාසුණු බව ඇතම් සාක්ෂිකරුවන් පවසනවා. මේ අවස්ථාවේදී තමයි පොලිසිය මැදිහත් වුණේ. ඔවුන් ස්විස් කුමාරව අත්අඩංගුවට ගන්නවා වෙනුවට ඔහුව ජනතාවගෙන් බේරාගෙන ආරක්ෂිතව රැගෙන ගියා. මෙය ජනතාවගේ කෝපය දෙගුණ තෙගුණ කළා. පසුව හෙළි වූයේ ස්විස් කුමාරව නිදහස් කරන්න කොළඹ සිටින ඉහළ පෙළේ දේශපාලන අධිකාරීන් සහ පොලිස් නිලධාරීන් දුරකථනයෙන් උපදෙස් ලබා දී තිබුණා. සාක්ෂි නැහැ ඔහුව නිදහස් කරන්න යන නියෝගය ලැබුණු සැනින් පොලිසිය ඔහුව නිදහස් කළා. ස්විස් කුමාරව වහාම කොළඹට පලා ගියේ රටින් පිටවීමේ අරමුණින්. මෙම අසාධාරණයට එරෙහිව යාපනයේ විශ්වවිද්‍යාල සිසුන් සහ සාමාන්‍ය ජනතාව දහස් ගණනින් පාරට බැස්සා. මෙය හුදු ඝාතනයක් පිළිබඳ නඩක්කුවක් පමණක් නොව පොලිසිය සහ දේශපාලනාධිකාරියට එරෙහි දෙවන්ත මහජන අරගලයක් බවට පත් වූයේ මේ නිසයි. විද්‍යාගේ ඝාතනය හුදු පුද්ගලික කෝන්තරයක් හෝ හදිසි කාම අපරාධයක් ලෙස පෙන්වීමට පොලිසිය දැරූ උත්සාහය වැඩි කලක් පැවතුනේ නැහැ. නඩු විභාගයේදී හෙළි වූ කරුණු හමුවේ මුළු රටම තැතිගත්තා. එය හුදෙක් එක්දරියකගේ ජීවිතය විනාශ කිරීමක් පමණක් නොව ඉතා සූක්ෂ්ම ලෙස සැලසුම් කරන ලද ව්‍යාපාරික මෙහෙයුමක් බව අනාවරණය වුණා. ස්විස් කුමාර් හෙවත්
මහලිංගම් ශෂිකුමාර් ශ්‍රී ලංකාවට පැමිණි තිබුණේ පැහැදිලි අරමුණක් ඇතිවයි. ඔහු තම සගයන්ට නවීන පන්නේ කැමරාවක් ලබා දී තිබූ අතර ඔහුන්ට ලබා දී තිබූ උපදෙස් අතිශය තිරිසන් සහගතයි. විද්‍යා පැහැරගන්නා ආකාරය, ඇයට වදහිංසා පවුණුවන ආකාරය සහ ඇයව සාමූහිකව දූෂණය කරන ආකාරය සම්පූර්ණයෙන්ම රූගත කරන්නයි. පරීක්ෂණවලදී හෙළි වූයේ මෙම වීඩියෝ දර්ශන යුරෝපයේ සහ වෙනත් රටවල ක්‍රියාත්මක වන අඳුරු වෙබ් අඩවි හරහා අලෙවි කිරීමට ස්විස් කුමාර් සැලසුම් කර තිබූ බවයි. දකුණු ආසියාතික බාලවයස්කාර දැරියන්ට අමානුෂික ලෙස වදහිංසා පමුණුවන දර්ශන සඳහා ජාත්‍යන්තර කළුවෙළඳ පොලේ විශාල ඉල්ලුමක් ඇති බවත් ඉන් ඩොලර් දහස් ගණනක් උපයා ගැනීමට ඔහුන් බලාපොරොත්තු වුණ බවත් හෙළි වුණා. අහිංසක විද්‍යා කියන්නේ ඔහුන්ට තවත් එක් නිෂ්පාදනයක් පමණයි. විද්‍යාගේ සිරුර හමූ පසු ජනතාව ස්විස් කුමාරව අල්ලා පොලිසියට භාර දුන්නත් ඔහුට පැනයාමට ඉඩ සලසුනේ කෙසේද? මෙතනදී තමයි රාජ්‍ය පද්ධතියේ දූෂිත බව හෙළි වුණේ. ස්විස් කුමාර්ට ඉහළ දේශපාලන සහ පොලිස් රැකවරණය ලැබුණා. පසුව අධිකරණය හමුවේ තහවුරු වූයේ එවකට සිටි ජේෂ්ඨ පොලිස් නිලධාරියෙකු ඔහුට පලායාමට ශ්‍රීජවම උදව් කළ බවයි. ස්විස් කුමාර්ව නිදහස් කළ සැනින් ඔහු කොළඹ බලා පලා ගියා. ඔහු සතු තිබූ වීඩියෝ දර්ශන සහිත මතකපත් විනාශ කිරීමට හෝ ඒවා විදේශගත කිරීමට ඔහුට අවශ්‍ය කාලයේ මගින් ලැබුණා. ඔහු වැල්ලවත්ත ප්‍රදේශයේ ලැගුම් හලක සැඟවී සිටියේ ස්විස්සර්ලන්තය බලා පියාසර කරන දෙක්. නමුත් අපරාධකරුවන් ජනතාවගේ ශක්තිය අවතක්සේරු කළා. යාපනය පුරා පැතිරිගිය දෙවන්ත විරෝධතා නිසා රජයට සහ පොලිස් මූලස්ථානයට දැඩි පීඩනයක් එල්ල වුණා. මෙයි 20 වෙනිදා යාපනය උසාවි අසල ඇති වූ කලහකාරී තත්ත්වය සහ ජනතාවගේ දැඩි විරෝධය හමුවේ ස්විස් කුමාරව නැලත අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ පොලිසියට නියෝග ලැබුණා. අවසානයේදී වැල්ලවත්ත ලැගුම් හලක සැඟවී සිටි ස්විස් කුමාරව අත්අඩංගුවට ගන්නට හැකි වුණේ මහා ජනතාව ලබා දුන් තොරතුරු සහ ඔවුන්ගේ නොසලෙන අරගලය නිසයි. අපරාධය රූගත කළ බවට සැකකරුවන් කිහිප දෙනෙක් පාපෝච්චාරණය කළා. එම වීඩියෝ දර්ශන කිසිදා සොයා ගැනීමට නොහැකි වුණා. ඒවා ස්විස් කුමාර් විසින් විනාශ කර ඇති බවට විශ්වාස කෙරෙනවා. කෙසේ වෙතත් සාක්ෂිකරුවන් විසින් හඳුනාගත් තොරතුරු විද්‍යාගේ බෑගේ තිබි හමු සලකුණු සහ ජංගම දුරකථන දත්ත මගින් අපරාධකරුවන් කොටු කර ගැනීමට නීතියට හැකි වුණා. මෙම අපරාධය හුදෙක් ගමක සිදු වූ මිනිමැරුමක් නොව ජාත්‍යන්තර අපරාධ ජාලයක කුටසක් බව හෙළිවීමත් සමග ජාත්‍යන්තර අවධානයද මේ වෙත යොමු වුණා. විද්‍යාවේ මරණය මගින් ලාංකීය සමාජී කාන්තා ආරක්ෂාව පිළිබඳ අඳුරු පැටිකඩක් ලොවට හෙළි කළා. වසර දෙකක දීර්ඝ සහ වේදනාකාරී නඩු විභාගයකින් පසු 2017 සැප්තැම්බර් 27 වෙනිදා ඒ තීරණාත්මක දිනය උදා වුණා. විද්‍යාගේ මව සහ පවුලේ අය අධිකරණ ශාලාව තුළ අසුන්ගෙන සිටියේ තමන්ගේ දියණියට යුක්තිය ඉටුවන තෙක් නොඉවසිල්ලෙන්. විනිසුරු බාලේන්ද්‍රන් ශෂි මහේන්ද්‍රන් අන්නලිංගම් ප්‍රේමශංකර සහ මානික්ක වාසකර ඉලංචේලියම් යන විනිසුරු මඩුල්ල සියපිටු 400ක අධික තීන්දුව ප්‍රකාශයට පත් කළා. එම තීන්දුව මගින් අපරාධයේ බිහිසුණු බව නැවත වරක් තහවුරු කෙරුණා. මේ හුදු මිනීමැරුමක් නොව මුළු මහත් ශිෂ්ටාචාරයට මෙරෙහිව කරන ලද මිලේච්ඡ ප්‍රහාරයක්. අධිකරණය විසින් ප්‍රධාන සැකකරු වූ ස්විස් කුමාර් ඇතුළු සැකකරුවන් 7 දෙනෙකුට මරණ දඬුවම නියම කළා. මීට අමතරව ඔවුන්ට වසර 30ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් සහ විද්‍යාගේ පවුලට රුපියල් මිලියනයක වන්දි මුදලක් ගෙවන ලෙසත් නියෝග කෙරුණා. සැකකරුවන් 2 දෙනෙකු සාක්ෂි නොමැතිකම මත නිදහස් වුණා. තීන්දුව ප්‍රකාශයට පත් කරන විටත් සැකකරුවන් තමන් නිවැරදිකරුවන් බව පවසමින් කෑගැසුවත් විද්‍යාගේ සිරුරේ තිබූ DNA සාක්ෂි හමුවේ ඔවුන්ගේ සියලු බොරු බිඳ රැටුණා. විද්‍යාගේ කතාවේ තවත් ජයග්‍රහණයක් වාර්තා වුණේ මෑතකදී. ස්විස් කුමාරව අත්අඩංගුවට නොගෙන
ඔහුට පලායාමට උදව් කළ බවට චෝදනා ලැබූ හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට 2025 වසරේදී වසර 4ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් සහ දඩයක් නියම වුණා. බලය සහ තනතුරු පාවිච්චි කරමින් අපරාධකරුවන් ආරක්ෂා කරන්නන්ට මෙය මරු පහරක් වුණා. නීතිය ඉදිරියේ පොලිස් නිලධාරියෙකුවත් වැරදිකරුවෙකු කළ හැකි බවත් මෙයින් ඔප්පු වුණා. අද වන විට විද්‍යාගේ ඝාතනයට වසර 10ක් සපිරී තිබෙනවා. පසුගිය මයි 13 වෙනිදා යාපනය පුන්නකුඩි තීව මන්සන්දිය නැවතත් මිනිසුන්ගෙන් පිරී ගියා. ඒ විද්‍යාගේ 10 වෙනි ගුණ සමරුව වෙනුවෙන් සිවිල් ක්‍රියාකාරීන්, විශ්වවිද්‍යාල සිසුන් සහ සාමාන්‍ය වැසියන් විද්‍යාගේ රුව සහිත පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් ඉටිපන්දන් දල්වා ඇයව සිහිපත් කළා. එම අවස්ථාවේදීත් පොලිසිය පැමිණි සහභාගී වූවන්ගේ තොරතුරු ලබා ගැනීමට උත්සාහ කළත් ජනතාව නොබියව ඊට එරෙහි වුණා. දශකයකට පසුවත් ජනතාව තුළ පවතිනේ වේදනාව සහ කෝපය තවමත් නිවී ගොස් නැහැ. විද්‍යා අද අපාතර නෑ. ඇය එදා දකිමින් සිටි ගුරුවරියක වීමේ හීනය ඇය සමගම වැලලී ගියා. නමුත් ඇය මිය යමින් අපට ලොකු පාඩමක් ඉගෙනුවා. අපරාධයක් සිදු වූ වහාම ක්‍රියාත්මක නොවන පොලිස් පද්ධතියක ඇති භයානකකම. අපරාධකරුවන් ආරක්ෂා කරන දේශපාලන හස්තයන් පරාජය කළ හැක්කේ එක්සත් වූ මහජන බලයකට පමණක් බව. වීඩියෝ තාක්ෂණය සහ කළු වෙළඳ පුල හරහා අපේ දරුවන්ට එන්ඩ විය හැකි නවීන තර්ජන පිළිබඳ අවබෝධය. විද්‍යාගේ නාමය අද ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ලියවී ඇත්තේ යුක්තිය වෙනුවෙන් කරන ලද අරගලයක සංකේතයක් නිසායි. තවත් විද්‍යා කෙනෙකුට මෙවැනි ඉරණමක් අත් නොවීමට නම් නීතිය සහ සාමය අකුරටම ඊතු වන රටක් නිර්මාණය කිරීම අප සැමගේ වගකීමක්. විද්‍යා ඔබට නිවන් සුවත් වේවා. ඔබ වෙනුවෙන් කළ ඒ අරගලය අපි කිසිදා අමතක නොකරමු.